නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනුනේතා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනුනේතා නම් වෙනසේක. අනුවගෙන යන්නේ යමෙකු විසින්ද හෙතම අනුනේතා නම් වන බවයි මෙහි අර්ථය වන්නේ. නැවත නැවත පමනවන්නේ අනුනේතා නම් වන බව දීඝනිකාය අට කතාවන්හි විස්තර වෙනවා. බොහෝ විට ත්‍රිපිටක ධර්මයේ නේතා, විනේතා, අනුනේතා යන පද එකටම යෙදී තිබෙන අවස්ථා තිබෙනවා. අනුනේතා යනුවෙන් ධර්මදේශනා කාලයෙහි සැකසිඳීමෙන් නිර්වාණය නැමැති සේමස්ථානයට පමනවන්නා වූ තැනැත්තා යන අදහසින් යෙදී තිබෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ට ඇති වූ සැකයන් ධර්මදේශනා කිරීමෙන් දුරුකොට ඔවුන් නිර්වාණය වෙත පැමිණ වූ උතුමන් වහන්සේ නමක්. කුක්කුරවතිය සූත්‍රයේදී පුන්න සහ සේනී යන දෙදෙනාට ඔවුන්ගේ වෘතයන් පිළිබඳ ඇති වූ සියලු සැකසංකා එහි යථා ස්වභාවය විස්තර කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සැකසංකා දුරු කරමින් නිවනට පමුණවන්නට යෙදුණා. අග්ගිවච්ඡගොත්ත බමුණාට ඇති වූ සැක දුරුකොට ඒ දස අව්‍යාකෘතයන් පිළිබඳ සියල්ල පැහැදිලි කරමින් ඔහු නිවන කරා යොමු කරවන්නට යෙදුණා. මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ගේ සැක දුරුකොට නිවන කරා පැමිණූ බැවින් අනුනේතා නම් වනසේක. සාදු සාදු. අනුනේතා නම් ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.